ඉතින් කවුද සුදසක් කියලා සාදරයෙන් පිළිගන්නවා channel එකේ කරගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මේ වීඩියෝදී මම අරගෙන ආවිල්ලා තියෙන්නේ WhatsApp වල අලුත් අප්ඩේට් එකකින් එකතු වෙලා තියෙන මෙන්න මේ AI feature එක සම්බන්ධව. ඔන්න ඔයාලට දැන් ChatGPT එහෙම වගේම WhatsApp එකෙන්ම දීලා තිනවා තවත් AI feature එකක්. ඉතින් මේ වෙනකොටත් මෙන්න මේ වගේ icon එකක් වගේ WhatsApp එකේ බලා ගන්න පුළුවන් නම් ඔයා මේ AI update එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ඔයාලට සිද්ධ වෙන WhatsApp එක අප්ඩේට් කරගෙන මෙන්න මේක පාවිච්චි කරන්න. ඉතින් මේක ඇවිල්ලා මාරම වැදගත් අප්ඩේට් එකක්. ඉතින් හැමෝටම වැදගත් වෙන. ඒ නිසා මේ වීඩියෝ අනිවාර්යෙන් බලන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව කොහොමද මෙන්න මේ විදිහට WhatsApp එක අප්ඩේට් කරගෙන මේ අප්ඩේට් එකේ මෙන්න මේ AI feature එකේ තියෙන වැඩ කැලි මොනවාද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. channel එකට අලුත් වෙලා ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ හොඳ නම් වීඩියෝ like එකක් සහ comment එකක් දාන්න. වැදගත් වෙනවා නම් යාළුවන්ට බලන්න share කරන්න. අපි යමු වීඩියෝ එකට. හරි මන්ද මෙන්න මේ විදිහට මගේ WhatsApp එක ඕපන් කරගන්නවා. ඉතින් ඔයාලා මුලින්ම WhatsApp එක අප්ඩේට් කරගන්න නැත්නම් අප්ඩේට් කරගන්න. ඔයාලගේ තියෙන Android device එක ගන්න Play Store එක හරහා අප්ඩේට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලගේ තියෙන iOS device එක ගන්න Apple Store එක හරහා WhatsApp එක මුලින්ම අප්ඩේට් කරගන්න. අප්ඩේට් කරගත්තට පස්සේ ඔයා WhatsApp එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට icon එක මෙතන බලා ගන්න පුළුවන් Meta AI icon එක. ඉතින් මේක ඔයාගේ මෙතන නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම WhatsApp එක අප්ඩේට් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ icon එක මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මාත් first time තමයි දැන් මේක බලන්න යන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මේ icon එක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට Meta AI එක ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙයාගෙන් අපිට ගන්න පුළුවන් වැඩ මෙන්න මේ විදිහට තියෙනවා එක එක විදිහට. ඉතින් මම නිකන් මෙන්න මේ විදිහට එකක් ක්ලික් කරගන්න. මෙතන තියෙනවා relationship advice කියලා. මම මේක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මේ මැසේජ් එක එයාට send වුණා. ඔන්න දැන් එයාගෙන් මෙන්න මේ විදිහට ආන්සර් එකක් ආවා. එතකොට මෙන්න මේ විදිහට එයා අපිට දීලා දිනවා රිලේෂන්ෂිප් එකක් කරගෙන යන්නේ කොහොමද කියලා ඇඩ්වයිස් 10ක්. ඉතින් අන්නේ විදිහට ඔයාලට මේකෙදි ඔයාලට අවශ්‍ය දේවල් මැසේජ් එකක් විදිහට ටයිප් කරලා දාලා මේකෙන් රිප්ලයි එකක් ගන්න පුළුවන්. ඔයාලට මේකේ ඉමේජ් ජෙනරේට් කරන්න මෙන්න මේ වගේ හැම දෙයක්ම පුළුවන්. ඉතින් මම දැන් ඉමේජ් එකකුත් ඔයාලට ජෙනරේට් කරලා පෙන්නනවා. සරලවම මේක හරහා ChatGPT එකෙන් වගේම ඔයාලට පුළුවන් ඉමේජ් ජෙනරේට් කරගන්න. එහෙම නැත්නම් නොදන්න දේවල් ඉගෙන ගන්න. මේ වගේ හැම දෙයක්ම ඔයාලට පුළුවන්. ඉතින් මේකේ සිංහල දැනට වැඩ කරනවා කියලා නම් දන්නේ නැහැ. සිංහල වැඩ කරන්නේ නැහැ මං හිතන විදිහට. ඉතින් ඉස්සරහට ඒ දේවලුත් හරියයි. ඉතින් මෙතෙන් දැන් ඔයාලට කෝඩින් එහෙම කරන්න ඕයි නම් මේක හරහාම කරගන්න පුළුවන් මේ Meta AI හරහා. ඉතින් මම දැන් ඔයාලට මේක ඉමේජ් එකක් ජෙනරේට් කරගෙන පෙන්නනවා. මම මෙන්න මේ විදිහට මැසේජ් එකක් ටයිප් කරගන්නවා. හරි මම මේ විදිහට ටයිප් කරගෙන සෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. බලමු යාගේ මොන වගේ රිප්ලයි එකක් එයිද කියලා. හරි ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මෙන්න මේකට දැම්මේ create a kite image කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලස්සන ඉමේජ් එකක් අපිට ජෙනරේට් කරලා දීලා තිනවා තප්පර කිහිපයක් ඇතුළත. ඉතින් ඔයාලට අවශ්‍ය කරන හැම දෙයක්ම මේ AI පාවිච්චි කරලා දැන් WhatsApp එකෙන්ම කරගන්න පුළුවන්. ඒක තමයි WhatsApp එකේ මේ ඇවිල්ලා තියෙන Meta AI කියන එකේ තියෙන විශේෂත්වය. ඉතින් මෙතනත් අපිට මෙන්න මේ විදිහේ ටිකක් තියෙනවා. ඉතින් මෙතනිනුත් අපිට බලන්න පුළුවන් මෙයාට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට ආයෙත් එකක් try කරන්න. මෙන්න මෙතන තියෙනවා Mac PC කියලා. මම මේකට ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒක මැසේජ් එකක් විදිහට send වුණා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් Mac එක සහ PC අතර තියෙන වෙනස්කම් මෙහා ලස්සනට එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඉතින් මේවා හරහා අපිට පුළුවන් නොදන්න හැම දෙයක්ම ඉගෙන ගන්න AI පාවිච්චි කරලා. ඉතින් කලින් නම් අපිට AI පාවිච්චි කරන්න වෙබ්සයිට් එකකට යන්න උනා. එහෙම නැත්නම් වෙන AI app download කරන්න උනා. හැබැයි දැන් අපිට පුළුවන් WhatsApp එකකින් ඉඳන්ම මෙන්න මේ විදිහටම හැම දෙයක්ම කරගන්න. ඉතින් ඔයා මේකෙන් අයින් වුණාට පස්සේ මෙන්න මේ විදිහටම වෙනම chat එකක් විදිහට මෙතන ඕපන් වෙලා තිනවා. මේ icon එකෙන් යන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ක්ලික් කරලා chat එකට යන්න. මේ විදිහට ඔයාගේ කලින් chat එකටම යනවා. ඉතින් ඔන්න දැන් ඔයාලට පුළුවන් හැම දෙයක්ම මේක පාවිච්චි කරගන්න. දැන් ගොඩක් අයට කුතුහලයක් වෙලා තිබුණා මෙන්න මේ icon එක මොකක්ද මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. මම හිතනවා ඔයාලට සරලව තේරෙන්නේ නැති මේ වීඩියෝ එකේදී මොකක්ද මේ Meta AI කියන්නේ කියලා. ඉතින් ඔයාලා දැකලා ඇති ChatGPT ගැන ගොඩක් AI වීඩියෝස් ඒ වගේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒ වගේ මේ AI එකක් තමයි මේක. ඉතින් ඒ AI වල කරන හැම දෙයක්ම අපිට මේ Meta AI කියන එකෙන් කරගන්න පුළුවන් WhatsApp එකේදීම. ඉතින් මේක Messenger වලට එහෙමත් ඇවිල්ලා තිනවා. try කරලා බලන්න. ඔයාලා කැමති දේවල් මේකට දාලා බලන්න. ඊට පස්සේ බලලා ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකේදී ඔයාලට තේරෙන්නේ නැති මේ Meta AI කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම හිතනවා මේ Meta AI කියන්නේ මොකක්ද කියලා ඔයාලට දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් මේ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් channel එක subscribe කරන්න අලුත් යාළුවෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා එකතු වෙන්න. channel එක අර අධිකටම වීඩියෝස් අරගෙන එනවා. එහෙනම් ඉතින් මම හිතනවා ඔයාලට අද වීඩියෝ එකත් වැදගත් වෙන්නේ නැති කියලා. මෙන්න මේ වගේ තවත් වීඩියෝ එකකින් තවත් දවසක මම ඔයාලා සින්දනටම සුබම සුබ දවසක්.